දුප්පර නින්දකට පසුව අපි මේ ලැස්තිලා යන්න ඕනේ. දැන් ඇඳගෙන යන්න ඕනේ බ්‍රේක්ෆාස්ට් ගන්න. ඉතින් දවස කොහොමද වෙන්නේ කියලා මම ඊයේ මම හිතන්නේ කිව්වා. බ්ලොග් එක ඉස්සරහට බලන් ඉන්න. මම ලැස්තිලා එන්න. බයි. අපි මම ඔයගොල්ලන් එක්ක යන්න උදේට පේන වීව් එක බලන්න. මේ විදිහට තමයි අපිට වීව් එක පේන්නේ. බලන්න කුරුල්ලන්ගේ සද්ද හරිම ලස්සනයි. උගලට එහෙනවත් ඇති කියලා මං හිතනවා. අර පැත්තේ තමයි බර්ඩ්ස් පාක් මේක තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ එතනට ලෑස්තිලා. ඉතින් අපි ඒ වීඩියෝ එකේ නතම්බෙමු. Good morning, sleepyhead. අම්මේ. හොඳට නිින්ද ගියාද ඔයාට? පැටියෝ? ඔව්. මම හොඳට නිදා. ආයි නිදාගන්න. අපි ලෑස්තිලා එන්නම්. Imagine with your feet. What program? Jadi kita di dunia ini mau hilang itu mau video. Tips dan lain-lain. Ini. Ini bisa orang di timur ada kriuk Indonesia terus sekarang nih mau main sekarang masih ini kira kira hari berhasil berdominan speaker kurang saja harmonisasi sekarang kabar sering kata api ada nih lewat lagi dia
අපි යන්නේ ඉවරයි. දැන් අපි යනවා බ්‍රේක්ෆාස්ට් එක. අපි බ්‍රේක්ෆාස්ට් ගිහලා ඉඳලා මාත් ගන්න කියලා ඉස්සරහට වීඩියෝ එක බලමු. දැන් පල්ලෙහා බගී කැවිලා තියෙන්නේ. ඉතින් අපි දැන් බ්‍රේක්ෆාස්ට් ගන්න යන්නයි හදන්නේ. ලස්සනට පිටාවට සිරිනාමන ආරම්භ. අපි දැන් යන්නේ ආයේ හොටෙල් එකේ රෙස්ටොරන්ට් එකට බ්‍රේක්ෆාස්ට් අරන් අපි ඊළඟ යන තැන් ගැන විස්තරයක් කරන්න. හොටෙල් එකේ යාලි 4 දෙනෙක් ඉන්නවා කියලා මේ ඉන්නේ. ඒගොල්ලෝ මේ උදේ දවසේ ඒගොල්ලෝ නාලා කරලා ඊට පස්සේ තමයි ෆීඩින් ටයිම් එකට අපේ හොටෙල් එක ගාවට එක්කන් යන්නේ. මම ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකෙන්. මේ තියෙන්නේ මේ ඒ රෙස්ටොරන්ට් එකේ ඉන්ටීරියර් එක හරිම ලස්සනයි. හරිම කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. අපි කට්ටිය දැන් මේ බ්‍රේක්ෆාස්ට් ගන්න ගමන් තමයි ඉන්නේ. දෙකකින් තමයි අපි බ්‍රේක්ෆාස්ට් එක පටන් ගත්තේ. ඊට පස්සේ ස්ටාර්ටර්ස්, ඊට පස්සේ මේන් කෝස්, ඊට පස්සේ තමයි ඩෙසර්ට් එක විදිහට ෆෘට් ප්ලැටර් එකක් අපිට ඒගොල්ලෝ සර්ව් කරේ. ඉතින් ළමයි කියනවනේ විශේෂම දේ තමයි මේගොල්ලන්ගේ කැම් මාරම රහයි. highly recommend කරන්න පුළුවන්. අපි මේ එක්ස්පීරියන්ස් එක ඔක්කොම ගස්ලා දෙනවා. තමයි ළමයි මම කිව්වේ එලිෆන්ට් ෆීඩින් සෙෂන් එක මේගොල්ලෝ හැම ක්ලයන්ට්ටම මේ එක්ස්පීරියන්ස් එක දෙනවා. උදේ 10 මාර්ට මේ විදිහට ඒගොල්ලෝන්ගේම වත්තේ හදන උක් තමයි අපි කන දෙන්නේ. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඒක. Is there a lot feeding? අපි දැන් මේකේ මේ බගී එකේම යන්නේ කොහෙද? බර්ඩ්ස් පාක්. කොහොමදට? බර්ඩ්ස් බලන්න. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. පයින් නෑ. පයින් නෑ නේද? Look what this is. Can you please
පොඩ්ඩක් ඔයාලා ආරය ඉන්නවා. ආරය පොඩ්ඩක් හෙලගන්න. මේ බර්ඩ්ස් පාක් හම්බන්තොටේ විශේෂත්වය තමයි මේ බර්ඩ්ස් ෆීඩින් සෙෂන් එකක් තියෙනවා. එකිනෙකට 1500 වගේ ගන්නවා. ඒ එක්ස්පීරියන්ස් එකත් හරිම ෂෝක්. ඒගොල්ලන්ට ෆීඩ් කරන ගමන් ෆොටෝස් වීඩියෝස් ඒගොල්ලන්ට කිව්වම අරන් දෙනවා. හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඒකත් අපිට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් වුණා.
හෝටල් එකට යන්නයි හදන්නේ. ඉතින් see you. බලන්න මේ වීව් එක. හරිම උලක්. को लाइट हाउस यार को लाइट हाउस हर को आने के बाद रहने Your destination is on the right. नन्ना दा भी आवे है අදට බීච් එකට බහින්න බෑද? रूम में कैसे आ रहा है स्लाइडिंग එකක් දාලා තියෙනවා කලින්ම බීච් එක අරගෙන හදලාගෙන සෙටල් වෙලා ඉන්නේ. දැන් අපි රූම්ස් වලට යනවා. ඊට පස්සේ මේ රූම් එකට ගෙනල්ලා මේක තමයි අද අපි ඉන්න රූම් එකේ. මේක තමයි අපේ රූම් එක.
පැත්තේ ඇවිදලා කරලා සන්සෙට් එක බලලා එන්න තමයි හිතන් ඉන්නේ. මොකද මෙතන ලස්සනට බීච් වීව් එකයි සන්සෙට් එක ඇති කියලා මම හිතනවා. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් බීච් එකට මුලට දිගටම පහින ලැස්සලා ඉන්නවා. ඉතින් අපි ගිහින් සන්සෙට් එක බලලා පොඩ්ඩක් මයින්ඩ් රිලැක්ස් කරගෙන ඉන්න. රස කෝපි කෝප්පයක් බොන ගමන් අපි ඉතින් පොඩි රිලැක්ස් එකක් කියන්නේ සින්දු දාලා නටලා ගන්න පොඩි ෆන් එකක් ගන්න යන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අපි කට්ටිය පූල් එකේ බීච් එකේ ගිහිල්ලා නාලා කරලා දැන් පොඩ්ඩක් නාගෙන ආයෙ රිෆ්‍රෙෂ් වෙලා ආවා. මොකද ඊපස්සේ අපි මම කොෆි එකක් හදාගත්තා. ඒක බොන ගමන් අපි පොඩ්ඩක් සන්සෙට් එක බලන්න යනවා. එන්න. බලන්න අපිට තියෙන view එක මොකද කියලා බලන්න හරිම ලස්සනයි. අපිට ඈත පේන්නේ ළමයි ලයිට් හවුස් එක. පොල්ලට අපි පොල්ලට ගිහලා ඉන්නේ. මේ තමයි අපිට මෙතන බලන්න පුළුවන් කරන්නේ. මේ හොටෙල් එකේ අතරම රූම්ස් 5ක් තියෙනවා. රූම්ස් 5ම ලක්ෂරි ස්වීට් විදියට තමයි යන්නේ. අපි තින්නේ මේ ස්වීට් රූම් එකක. අපි ට්‍රිපල් එකක් අපි තුන්නා ට්‍රිපල් එකක ඉන්නේ. ඉතින් මේ වීව් එකත් එක්ක අපි කෝපි කෝප්පයක් බොන ගමන් මේ එන්ජොයි කරමු. ඉතින් ඩවුන් සවුත් වල තියෙන මේ ඩෝන්රා ප්ලේස් එකේ හෙල් වීව් එක බලන්න පොඩ්ඩක් එන්ජොයි කරමු. මොනවද කිව්ව කරන්නේ? එක්කෙනෙක් බර කියනවා. එක්කෙනෙක්ට බර කියන්න ඕනේ කියලා දෙන්න ආගෙන ඒක උඩ නැගලා නැටුවේ ඇතුළේ විතරයි හැබැයි. Sweet. Ah, no worries, you can eat.
rice? Rice then. This is side and I'll give you rice. I like ice cream with fruits. මේ මොනවද තියෙන්නේ? අඹයි ice cream එකක් අපෝ අඹ ice cream. සමයන්ති අපයි ස්කීම් හදාගෙන කනවා. එහෙමයි අපි කරන්නේ. ඔය දන්නවනේ මම ෆ්ලේක් මගේ එහාට යනවා. මේ අඹ පෑන් අපේ. ඔගේ ආසන් පළතුරු මොනවද? මැංගෝ ice cream mango. ඒක තමයි එයා කන්නේ මේ හදනවා. සමයන්ති. අර අමාරුනේ නගින්නේ. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ස්පෝර්ට්ස් කරන තියෙන රූම් එක. ටේබල් ටෙනිස් තියෙනවා. ඊට පස්සේ චෙස් මෙතන තියෙනවා. අපි දෙන්නේ අරගෙන ආවා දැන් හොඳ නිින්දක් දාන්න යන්නේ. පොඩ්ඩක් කියලා නටලා කරලා හොඳ නිින්දක් දාන්න යන්නේ. ඉතින් හෙට උදේට නැගිටලා බ්‍රෙක්ෆාස්ට් අරන් ඊළඟ හොටෙල් එකට යන්න ඕනේ. ගෝල් වල තියෙන හෙවන්සා ලක්ෂරි විලාස් තමයි ඊළඟට අපේ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ. ඉතින් ඒකටත් කියලා බලමු.